2026 නව අධ්‍යයන වර්ෂය සඳහා පිළිවෙලට වැඩ ආරම්භ කරන්න හදන දවස්. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි මේ පටන් ගන්න හදන්නේ අපේ අලුත් අවුරුද්දේ නවය ශ්‍රේණියේ සිද්ධාන්ත පන්ති. මේක තමයි ඔයාලට මේ අවුරුද්ද පුරාවට අපිත් එක්ක වැඩ කරනකොට වැඩ කරන්න වෙන ක්‍රමය. මේ බලන්න පුතා. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට සතියට පන්ති වාර දෙකක් පැවැත්වෙනවා. එතකොට අපි මේ අද පටන් ගත්තේ මෙන්න මේ කණ්ඩායම් දෙකම සම්බන්ධ වෙන්න ඕනි ඉරිදා සවස 6ට තියෙන පන්තිය. හරිනේ? ඒකයි ඕගොල්ලන්ට Zoom link දෙකක් ලබා දීලා තියෙන්නේ. හරි මොකද මෙතෙන්ට කණ්ඩායම් දෙකම සම්බන්ධ වෙන පන්තිය. එතකොට පුතාලා ඉරිදා සවස 6ට තියෙන පන්තිය ඇහිලා PNQ සහ මොඩල් පේපර්ස් කියන ඒවා තමයි සාකච්ඡා කරන්නේ. මොනවද කියලා බලමු. ඊළඟට තියරි කණ්ඩායම් දෙකක් තියෙනවා. මේ බ්‍රහස්පතින්දා ජනවාරි 1 වෙනි බ්‍රහස්පතින්දා අපි පටන් ගන්නවා පළවෙනි තියරි කණ්ඩායම. ජනවාරි මාසේ 3 වෙනි සෙනසුරාදා දවල් එකට තියෙනවා දෙවෙනි කණ්ඩායම. මේ දෙකෙන් එකක් ඔයා තෝරගන්න සජීවී වෙන්න පුළුවන් එක වෙලාවක්. ඒ වෙලාව තෝරගෙන ඒ වෙලාවයි මේක. ඒ විදිහට එන්න. බැරි වුණා රෙකෝඩින් එක ඕගොල්ලන්ට එදාම ලැබෙනවා. එතකොට ඒක බලන්න. ඊළඟට මේ වැඩසටහන පෙළ ගැහිලා තියෙන්නේ කොහොමද කියලා ටක් ගාලා කියනවා. මේ වැඩසටහන යන්නේ පුතා වාරයකට ටියුට් 3ක් එක්ක. ඉතින් ඔයාලට මේ දවස්වල අපි මෙන්න මේ ටියුට්ස් 3 නිකුත් කරනවා. මේ තියෙන්නේ මේ 3. ටක් ගාලා අහගන්න අලුතෙන් ආපු පුතාලා මොනවාද මේ ටියුට්ස් කියන්නේ. මේ සිද්ධාන්ත නිබන්ධනය කියලා කියන්නේ පුතා පාඩම් සියල්ලේම තියරි ලියන පොත. එතකොට ඒක ඕගොල්ලන්ට රෝස පාටින් print කරලා දෙන්නේ. අපි ඒක ලියන්නේ නිල් පාටින්, වැදගත් කරුණු කොළ පාටින්. ඊළඟට මේ TNQ නිබන්ධනය කියන්නේ පුතා පාඩමෙන් පාඩමට දැන් පළවෙනි පාඩම අද උගන්වනවානේ. එතකොට පළවෙනි පාඩමෙන් වෙන් කරපු ප්‍රශ්න ටික තමයි මුලින්ම තියෙන්නේ. ඊළඟට දෙවෙනි පාඩමෙන් වෙන් කරපු ප්‍රශ්න. මේ පාඩමෙන් පාඩමට ප්‍රශ්න වෙන් කරපු පොත theory based questions තමයි මේ TNQ පොත කියලා කියන්නේ. ඊළඟට වාරයක් අවසන් වුණාම වාර විභාගයකට මුහුණ දෙන්න වෙනවා ඔයාලට. දැන් මේ අවුරුදු උනේ නැති වුණාට ඉදිරියේදී එහෙම තියෙනවා. එතකොට ඒකේ පොත තමයි පුතේ මේ තියෙන්නේ past papers. කලින් first term එකේ model papers වලින් හැදිලා තියෙන පොතක් තමයි මේ තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් මොකක්ද? ඒ පොත් තුන වාරේ පොත් තුන ගෙදරට ගෙන්න ගත්තා. පළවෙනි වාරේ වැඩ කරා, papers කරා වැඩේ. මේකේ අපේ මේ පොත් දෙක ඉවර වෙනවා විභාගයට මාසයක් කියලා. ඊළඟට පටන් ගන්නවා විභාගයට මාසයයි කියන වැඩසටහන. විභාගයට මාසයයි වැඩසටහනේදී පුතාලා ඕගොල්ලන්ට අපි papers පොත සතියට දවස් 3ක් ගානේ සාකච්ඡා කරා. හරිද? ඊට සතියට දවස් 3ක් තියෙනවා. මාසෙට පන්ති වාර 12ක් විභාගයට කලින් මාසෙ. හරි. මේ වෙනකොට පුතාලා ලංකාවේ වැඩිම ඒ ප්‍රතිඵල ප්‍රමාණයක් තියෙන විද්‍යාව පන්තිය තමයි අපේ පන්තිය. අපේ පන්තිය ඇතුලේ 70%ක් විතර පුතා ඒ ප්‍රතිඵල වාර්තා වෙලා තියෙනවා. ඒ B එකට ගත්තාම 85%කට වැඩිය තියෙනවා. අපි ඒක මුද්‍රිතව දිස්ත්‍රික්ක මට්ටමින් මුද්‍රිතව මේ වගේ ප්‍රතිඵල ලේඛනයක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒක එකින් එකට බැලුවා හැකි පුතාලගේ දිස්ත්‍රික්කයේ කවුද ඒ ගත්ත අයියලා අක්කලා ඉන්නේ කියලා PDF එකකුත් group වලට ලැබිලා ඇති. ලකුණු 75ට අඩු දරුවන් සඳහා විශේෂ සැලසුමක්. ඒතකොට ලකුණු 75ට අඩු දරුවෝ. පුතේ මම මගේ පන්තිය තුල වැඩිපුරම කතා කරන්නේ ලකුණු 75ට අඩු දරුවෝ අපිත් එක්ක ඇවිල්ලා සම්බන්ධ වෙන්න කියලා. ඒකට හේතුව ඇයි කියලා මම ඔයාලට පෙන්නන්නද? පුතේ අපේ පන්තියට මේ වෙනකොට සම්බන්ධ වෙලා ඉන්න දෙවනි වාරයේදී හිටපු දරුවෝ තුන්වෙනි වාර විභාගයක් තිබෙන්නේ නැහැ. නැත ඒක කියන්න තිබුණා. මට everyone දාලා දාන්න දෙවනි වාරේ විද්‍යාව ලකුණු ටික. අලුත් යාළුවෝ බලන් ඉන්න පන්තියේ දරුවන්ගේ ලකුණු ටික. පේනවද 98 99 99 86යි 88යි 90යි දාගෙන යන්න. හරි. එක දිගට වැටෙනවා. දැන් කියවන්න ගියාම හරි. 92යි 90යි 88යි 98යි CNCයි 99යි 86යි 97යි ඔයාලට පේනවද මේ පන්තිය ඇතුලේ ඉන්නේ ඒ ගන්න හැදෙන ළමයි. අපේ පුතේ paper class revision එහෙම කියලා O level වලට යනකම්ම වෙන වෙනම පන්ති ගාස්තු ගන්නෙ නැහැ. අපි ගන්නේ මාසික පන්ති ගාස්තුව සියලුම පන්ති වලට. දැන් විභාගයට මාසයයි කියලා සෙමිනාර්ස් තියෙනවා, අලුත් පන්ති වැඩි වෙනවා. එහෙම කියලා වෙනසක් නැහැ. අපි මාසික පන්ති ගාස්තුවක් ගන්න 1200ක මේ තියෙන්නේ ටියුට් ගාස්තුව. වාරයකට එකපාරක් ඔයාට ටියුට් ටික ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. නැත්නම් PDF ගත්තොත් මේ මුදල ඔයාට ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මේ මාසේ ඔයාට පුළුවන් මේ දෙකම එකතු කරලා ගෙවලා ටියුට් ටික ගෙන්නගෙන ගෙදරටම ගෙන්නගෙන මේ මුද්‍රිත ටියුට් ටික වැඩේ පටන් ගන්න. මේක ආපහු නැවත ගෙවන්න අවශ්‍ය නැහැ. දෙවෙනි වාරේ ටියුට් එවනවා කියනකොට නැවත ගෙන්න ගන්න. එහෙම අවුරුද්දට 3 පාරක්. හරි. ඔන්න ඒක හරි. ඊළඟට ඔයාට පන්තිය පිළිබඳ ඕනම තොරතුරක් ලබා ගන්න ඕන නම් මෙන්න දුරකථන අංක දෙක ලියලා තියාගන්න.